සර් මේ මොනවද මේ? අද සමාජයේ සමහර අය කරන තවත් ප්‍රෝඩාවක් වංචාවක්. වංචාවෙන් කරන ව්‍යාපාරයක්. ඒ ගැන මම කියලා දෙන්න ඕනේ ඔබට. මම මේවා ඉල්ලගත්තේ මේ ළමයි දෙන්නෙක්ගෙන්. මේවට ඔබ කියන්නේ මේ යන්ත්‍ර කියලානේ සමාජයේ හඳුන්වන්නේ. ඉතින් මේ ළමයිට මම ධර්මය කියලා දුන්නාට පස්සේ ඒ ළමයි මේවා ගලවලා විසි කරා. වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඕනනම් කැමති දෙයක් කරන්න කියලා. මම ඔබට දහම් කරුණක් කියා දෙන්න ඕන නිසා මේක අරගෙන ආවේ. අපි එකක් ලියලා බලමු. මොනවද තියෙන්නේ කියලා. මේකේ ලියලා තියෙන යානීද බුතානි කියලා. මේකේ පරිපූර්ණ අර්ථයකුත් නැහැ. සරල අර්ථය කිව්වොත් මෙහි යම් කිසි භූතයෝ. ඉතින් බැඳගත්තු මිනිහා ළඟද භූතයෝ ඉන්නේ. බඳින මිනිහා ළඟද භූතයෝ ඉන්නේ. මොකද්ද මේකේ අර්ථය? මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේකෙන් වෙන යහපත? මම හිතන්නේ මේ රතන යන්ත්‍රය කියලා. රතන සූත්‍රේ පටන් ගන්න මේ වචන වලින්නේ. මිනිහා රවට්ටලා මේ වචන දෙකක් ලියලා දීලා තියෙනවා ඇත්තේ. ඉතින් මේවා ලොකු ගණන් වලට විකුණන්නේ. යන්ත්‍රේ බඳින කොටත් කියනවනේ. කිල්ලට අහුවෙන්න එපා. මලගෙවල් වල යන්න එපා. රෙදි වැලක් යටින්වත් යන්න එපා. වරු ගණන් දින ගණන් කියනවා ආරක්ෂා කරන්න කියලා. උඹලකඩ කෑල්ලක්වත් කන්න එහෙම නෑ. එහෙම කෑවොත් මේකේ බලය බිඳෙනවා කියනවා. පුදුම වැඩක් ඉතින්. මේ යන්ත්‍රේ බැඳගත්තු වෙලාවෙ ඉඳලා යන්ත්‍රේ මිනිහා ආරක්ෂා වෙනව නෙවෙයි. මිනිහා යන්ත්‍රේ රකින්න ඕනේ. උඹලකඩ කෑල්ලක්වත් කන්න නැතුව යන්ත්‍රය ආරක්ෂා කරන්න ඕනේ. තව දෙයක් නේ. ඉතින් ගෙවල් වල රෙදි වැලවල් නැද්ද? ඒ වගේම මල ගෙවල් වල යන්න වෙන්නේ නැද්ද? ඉතින් මස් මාංශ කෑවේ නැහැ කියමුකෝ. අර හොයාගන්න බෑනේ උඹලකට කෑල්ලක්වත් දාපු ව්‍යංජනයක් අහුවෙන්නේ නැද්ද? දරුවෙකුට බැඳගත්තු කෙනෙකුට. ඇත්තට ඒවා කියන්නේ බඳින කෙනාගේ ආරක්ෂාවට නෙවෙයි. බඳින මිනිහාගේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න ඕනේ නිසා. මොනවා හරි වෙලා ඒ මිනිහට දියුණුවක් නැති වුණොත් බැඳ මිනිහා කියන්නේ ඔයාලා කිල්ලට අහු වෙලා ඇති කියලා. ඕන්න ඕකටයි එහෙම කියන්නේ. ඒ වගේම තමයි තව දෙයක් මම ඔබට වැදගත් දෙයක් කියන්නම්. අර උඹලකඩ කෑල්ලේ බලය තියෙනවා මේ යන්ත්‍රයට වඩා. රෙදි වැලේ බලය තියෙනවා මේ බඳින යන්ත්‍රයට වඩා. ඇයි? රෙදි වැල යටින් ගියොත් යන්ත්‍රේ බලය බිඳෙනවානේ. උඹලකඩ කෑල්ලක් කැවුණු ගමන් යන්ත්‍රේ බලය බිඳෙනවානේ. පුදුමයි නේද? ඒවා ඉතින් හදාගත්තු දේවල් ඔක්කොම මෙච්චර දැනුගත්කම් තියෙන සමාජයේ මේවට තවත් අහු වෙනවනේ. දැන් සමහර දරුවෝ හරි මේවා බැඳගත්තු අය ඒ වගේ රෙදි වැල් යටින් යන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්න බලනවා. පුළුවන් තරම් දුරට. දැන හොනෝ දැන යවෙනවා. මස් මාංශ කන වෙලාවක් අහුනොත් ඒවා කන්නේ නැතුව ඉන්න බලන උත්සාහවන්ත වෙනවා. හැබැයි අරක්කු බොනවා, සිගරට් බොනවා, අම්මට තාත්තට බොරු කියනවා, නරක යාළුවෝ ඇසුරු කරනවා. මේ කරන්න ඕනේ ඔක්කොම දේවල් කරනවා. ඒ නිසා නිවැරදිව ලිව්වා කියන යන්ත්‍රයකින්වත් කෙනෙක්ව ආරක්ෂා කරන්න බෑ. කෙනෙක්ගේ ජීවිතය පිරිසිදු කරන්න බෑ. කෙනෙක්ගේ ජීවිතය පිරිසිදු වෙන්නේ කොහොමද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මය ආරක්ෂා කරන කෙනා තමයි ධර්මයෙන්ම ආරක්ෂා වෙන්නේ. සුද්දස්ස සුචි කම්මස්ස සදා සම්පජ්ජතේ වතං කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා දෙනවා. පිරිසිදු ගති පැවතුම් වත්පිළිවෙත් තියෙන කෙනාගේ ජීවිතයට හැමදාම දියුණුව උදා වෙනවා. එයා හැමදාම දියුණු වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මනෝසෙට්ටා මනසයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මේ තහඩුවක් කරේ එල්ලුවා කියලා කෙනෙකුගේ ජීවිතයක් දියුණු කරන්න පුළුවන්කමක් නැහැ. අපල දුරු කරන්න බෑ. අපල සිද්ධ කරගන්නේ තමන්මයි. සිත කය වචනය අපිරිසිදු වුණොත් එයාගේ ජීවිතයට අපල තමයි. සිත කය වචන පිරිසිදු කරගත්තොත් එයාගේ ජීවිතේ යහපත් දියුණු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.